ඔව් සර්. මල්ලි මේ සම්මරීන එකක් දෙන්නකො කන්න. සර් ටේක් අවේද කන්නද? අරන් යන්න. මේ මම යන ගමන් කන්න මල්ලි මේකට සෝස් පොඩ්ඩක් දාලා දෙන්නකෝ. නෑ සර් මේ සර් ටේක් අවේ වලට සෝස් දෙන්නේ නෑ සර්. හරි එහෙනම් හිතන්න මම මේ මෙතන කනවා කියලා හිතලා සෝස් පොඩ්ඩක් දාලා දෙන්නකෝ මල්ලි. දැන් ඔයගලන් එන්නේ ගත්තේ. නෑ සර් මෙහෙමනේ සර් කිව්වනේ ටේක් අවේ කියලා. දැන් දෙන්න බෑ සර් කිව්වනේ. සර් කිව්වේ නැත්තම් ටේක් අවේ කියලා මම දානවා සර්. නමුත් සර් කියලා ඉවරයිනේ සර්. after giving no taking. sorry sir දෙන්න බෑ සර්. නෑ දෙන්න බෑ. අපිට මැනේජ්මන්ට් එකෙන් කියලා දිනස දෙන්න එපා කියලා. right? අපි මෙතන කන කට්ටිය විතරයි සෝස් දාන්නේ. ගෙනියන කට්ටියට සෝස් දාන්නේ නෑ සර්. sorry sir. බෑ? දැක්ක නේද මිනිස්සුන්ට වෙන දේවල්. දැන් ඔයගොල්ලෝ හිතනද මේක ජෝක් එකක් කියලා නේ? මේ ඇත්තට උනා. මට උනේ නෑ. මට වඩා ලස්සන සෙක්සි බොයි කෙනෙක්ට උනා. මෙන්න එයා තමයි මෙයාට ඒක උනා. හරිද? මම පොඩ්ඩක් රස කරා මාව කවුද කියන ටැග් කරලා තිබුණා රයිට් සෝ මේ මහත්තයා ගිහිල්ලා බඩිස් කේඩියක් අරගෙන මාළු පාන් යන්න මම මාළු පාන් කරගෙන යන්න හදනකොට මිනිහට මතක් කරලා තිනවා යන ගමන් අපි මාළු පාන්ගේ කකා යන් කියලා රයිට් ඊට පස්සේ සෝස් තියා කියලා ඊට පස්සේ කියලා තිනවා සෝස් දෙන්නේ මෙතන කන කට්ටියට විතරයි කියලා මනුස්සය ඊට පස්සේ ඇහුවලු හරි ඉතින් මෙතන දෙනවා නම් දෙන්න පුළුවන් නෑ සර් කිව්වා අරන් යනවා කියලා එහෙම එකක් වුණාලු ඉතින් මාර ෆනි රයිට් නමුත් සීන් එක මම කියන්නද සාමාන්‍යයෙන් අපි මේ වැරදි හොයනවා කියලා ඔයගොල්ලෝ මට වැරද්දක් තියෙනවා සමහරවිට වැරදි නෙමෙයි මම පොයින්ට් අවුට් කරන්නේ කොහොමද දියුණු වෙන්නේ කියලා අපි කන්ට්‍රි එකක් හැටියට කොහොමද දියුණු වෙන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවද ඉන්දියාවල ටුවරිසම් ගොඩක් අඩුයි. එන්න අඩු වෙනවලු රයිට්. ඇයි? මොකද බෑඩ් රෙපියුටේෂන් එකක් ගිහිල්ලා අවුරුදු ගාණක් බෑඩ් රෙපියුටේෂන් ගිහිල්ලා දැන් මිනිස්සු ඉන්දියාවත් සිලෙක්ට් කරන්නේ නැහැ. කොච්චර ලස්සන රටක් වුණත්. ඒක අපිට වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒක තමයි අපි මේ ඔක්කොම දවස ගානේ මේව ඩෙවලොප් කරන්න හදන්නේ. සෝ මෙතන වැරද්ද තියෙන්නේ ඒ වැඩ කරපු බබාගේ අතේ නෙමෙයි. මෙතන වැරද්ද තියෙන්නේ policies procedures. policies procedures companies වල තියෙනවා මෙහෙම කරන්න බෑ, අරම කරන්න බෑ, මෙහෙම කරන්න බෑ, අරම කරන්න බෑ කියලා. නමුත් අපිත් දැනගන්න ඕන extra mile bending the rules breaking නෙමෙයි bending the rules එකේ වගේ කස්ටමර් කෙනෙක් ඇහුවම ඕන මිනිස්සෙට හිතන්න පුළුවන් වෙන්න ඕන මේක මම මෙහෙම කිව්වොත් අපේ බ්‍රෑන්ඩ් එකට ලොකු අගෞරවයක් එනවනේ. එහෙම හිතන්න ඕන. එහෙම හිතන්න බැරි නම් ඔයාට එහෙම හිතන්න බැරි නම් ඔයා at least supervisor කෙනෙක් කතා කරන්න. කෙලින්ම බෑ කියන්නේ නැතුව සර් මේ මහත්තයා සෝස් ටිකක් කියලා. එතකොට ඔයාට වඩා experience ඔයාට වඩා ලොකු knowledge එකක් තියෙන කෙනා වගේ supervisor හරි manager හරි එයා දෙයි advice එකක් හැම පැත්තෙම හිතලා. ඉතින් ඕගලන් staff හැටියට ඕගලන්ගේ පොඩි salary එක ඕගලන්ට හිතෙනවා නම් මේ කට්ට කන්න මට මදි කියලා සුපර්වයිසර් කතා කරලා ඔයාගේ තියෙන මංකි ඔයාගේ තියෙන ප්‍රශ්න එයාට දෙන්න. එතකොට එයාගේ පඩියෙන් එයාගේ එක්ස්පීරියන්ස් එකෙන් එයා ඒක හැන්ඩල් කරයි. එයාටත් බැරි නම් එයා මැනේජර් දෙන්න කියයි. ඕගලන් කෙලින්ම බෑ කිව්වොත් වෙන්නේ ඔයාගේ නම නෙමෙයි යන්නේ ඔයා වැඩ කරන කම්පැනි එකේ නම තමයි කැත වෙන්නේ. කම්පැනි එකේ නම කැත වෙන්න කවදාද දවසක ඔයා වෙන කම්පැනි එකකට ගිහිල්ලා ඒ CV එකේ ඒ නම තියෙනවනේ ඔයා මෙච්චර කාලෙ මෙතන වැඩ කරා කියලා. ඒ කම්පැනි එක මිනිස්සුන්ට ආපෝ මෙතන කට්ටිය නම් ගන්න බෑ කියලා. සෝ ඔයාට ෂුවර් නැති තැනක් තියෙනවා නම් ඔයාගේ සුපර්වයිසර් කෙන් අහන්න නැත්නම් මැනේජර් කෙන් අහන්න. කෙලින්ම කස්ටමර්ස්ලා බෑ කියන්න එපා. එතකොට වෛරල් වෙනවා. සර්විස් සෙන්සේ අවුට්.